මගේ නම සංජිත නාවල. මගේ පාසල සියුලිමත් විද්‍යාලය. මගේ දිස්ත්‍රික් රැංක් එක 4, අයිලන්ඩ් රැංක් එක 131. මුලින්ම මම මේක අවස්ථාවක් කරගන්නවා මට මේ රිසල්ට් එක දාන්න උදව් කරපු හැමෝටම ස්තුති කරන්න. විශේෂයෙන් මගේ අම්මට තාත්තටයි ඒ වගේම ගුරුතුන්ටයි. ඇත්තම කියනවා නම් මම ඒ ලෙවල් වල වැඩ කරන්න පටන් ගත්තේ මැද හරියේදී. ඒ වෙද්දි මගේ විෂයන් වල ලකුණුත් ගොඩක් අඩුයි. ඒ කියන්නේ කෙමිස්ට්‍රි වලට එහෙම 30 ගණන් වගේ තමයි තිබුණේ. ඉතින් මම මුලින්ම දීප්තිසක තමයි කම්බයින්ඩ් මැත්ස් පන්ති ආවේ. ඒක මට ලොකු සපෝට් එකක් වුණා අනිත් විෂයන් ටිකත් හදාගන්න. මොකද සර් මාස දෙකකට වගේ කලින් සිලබස් කවර් කරා. ඒක නිසා ඒ කාලය තුළ ඉතුරු කාලය තුළද අනිත් විෂයන් ටිකේ ලකුණු සෑහෙන මට්ටමකින් වැඩි කරගන්නවට පුළුවන් වුණා. සර්ගේ තියරි ක්ලාස් එක ගැන කිව්වොත් සර් මුලින්ම මාස 3ක් විතර අපිට ත්‍රිකෝණමිතිය ඉගෙනුවා. මොකද ත්‍රිකෝණමිතිය කියන්නේ කම්බයින්ඩ් මැත්ස් වල බේස් එක නිසා ඒක නැතුව අනිත් කිසිම පාඩමක් හරියට කරගන්න බෑ. ඉතින් අපිට හොඳටම 100%ක්ම අවබෝධ වෙනකන් ත්‍රිකෝණමිතිය අපිට ඉගෙනුවා. ඊට පස්සේ අමාරු පාඩම් වලදීත් ඒවා يعني අනුකලන අවකලන වගේ පාඩම් වලදීත් ඒවා බොහොම සරල විදිහට ළමයින්ට තේරෙන විදිහට ඒ වගේම පන්තියේ බෝරින් නැතුව අහන් ඉන්න පුළුවන් වෙන විදිහට අපිට ඉගෙනුවා. විශේෂම දේ තමයි සර් අපිට ක්ලාස් එකේදී හදපු ගණන් ටික. ඒවා ඇත්තටම කම්බයින්ඩ් මැත්ස් ලෙවල් එකට වඩා එහාට ගිය හයර් මැත්ස් ලෙවල් එකේ ගණන්. ඇත්තටම එහෙම ඒ අමාරු ගණන් හදපු වාසියක් වුණා පේපරේ ලියන්න ගියාම. මොකද පේපරේ තිබ්බ ගණන් නිකන් මොනවද මේ කියලා හිතෙන මට්ටමට ආවා පන්තියේ හදපු ගණන් වලට සාපේක්ෂව. ඉතින් ඒක නිසා වෙලාවත් ඉතුරු වුණා පේපරේදී. සර්ගේ පේපර් ක්ලාස් එකේදී පේපර්ස් වල දෙකක් තිබුණා. අමාරු පේපර් ලේසි පේපර් කියලා. මම ලිව්වේ ලේසි එක. ලේසි කිව්වට ඇත්තටම මේක ලේසි නෑ ගණන් අමාරුයි. ගොඩක් පේපර්ස් වල මගේ ලකුණුත් අඩුයි. එහෙම කියලා මම මේ පේපර් ක්ලාස් එක නැවැත්තුවේ නැහැ දිගටම ආවා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ එහෙම ක්ලාස් වල පේපර්ස් අමාරුයි. එහෙම නැත්නම් ලකුණු අඩුයි කියලා එහෙම එන එක නවත්තන්න එපා දිගටම එන්න. මොකද ඒක ඔයාලට ලොකු සපෝට් එකක් වෙයි හොඳ රිසල්ට් එකක් දාන්න. දීප්තිසට අමතරව සර්ගේ ක්ලාස් එකේදී අපිට චතුර මඩවල ආරච්චි සර් ඒ වගේම මරු චන්ද්‍රලාල් මිස් ලොකු සපෝට් එකක් දුන්නා. කම්බයින්ඩ් මැත්ස් ටික හදාගන්න. මොකද ඒගොල්ලෝ තමයි පේපර් ක්ලාස් එක මුලින්ම මෙහෙයුවේ. ඒගොල්ලෝ ළමයන්ගේ පේපර්ස් අධ්‍යයනය කරලා ඒ ලකුණු අඩු තැන් හොයාගෙන ඒ පාඩම් වලට අදාළව වීඩියෝස් හදලා අපිට දැම්මම ඒ ලකුණු ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් දීප්ති සර් කිව්වොත් දීප්ති සර් හිටපු පාසල් ගුරුවරයෙක් නිසා සර්ට මාකින් පැනල් වලින් ඉඳලා හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා පේපරේ හැදෙන හැටි ගැන. ඒ කියන්නේ හොඳ පේපර්ස් කම්බයින්ඩ් පේපර්ස් හැදෙන හැටි ගැන සර්ට 100% අවබෝධයක් තියෙනවා. ඉතින් සර් ගැන ඒ කියන්නේ සර්ගේ පැත්තෙන් ඔයාලට වෙන්න පුළුවන් හැමදේම 100%ක් හරියට සාර්ථකව ඉෂ්ට කරනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා පොඩි හරි. ඉතින් ඇත්තටම ඔයාලටත් මේ තනියම සෑහෙන වැඩ කොටසක් කරන්න වෙනවා. මොකද ඒ ලෙවල් කියන්නේ ලංකාවේ හැමෝම ලියන එක්සෑම් එකක් නිසා ඒක තරඟකාරීත්වය වැඩි. දැන් මම ගැන කිව්වොත් මම අවුරුදු 20ක 22ක වගේ පාස් පේපර්ස් කරා. ඒ කියන්නේ 2000 විතර ඉඳන් පාස් පේපර්ස් කරා. ඊට අමතරව ක්ලාස් එකේ ටියුට් වල ගණන් ආයෙ පාරක් ගෙදර ගිහින් හැදුවා. ක්ලාස් එකේදීත් සර් ගණන් දුන්නාම කීපයක් එක දිගට දුන්නායින් පස්සේ ඒ ගණන් ටික ඔක්කොම සර්ට කලින් හදලා ඉවර කරන්න මම සෑහෙන try එකක් දුන්නා. ඉතින් ඔයාලත් ටිකක් මහන්සි වෙන්න වෙනවා මේකට. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඇත්තටම මගේ කම්බයින්ඩ් මැත්ස් ගුරුවරයා විදිහට දීප්ති සර් තෝරගත්ත එක ගැන මට ඇත්තටම ලොකු සතුටක් තියෙන්නේ. ඒක ඇත්තටම මම ගත්ත හොඳ තීරණයක්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගෙත් කම්බයින්ඩ් මැත්ස් ගුරුවරයා විදිහට දීප්ති සර් තමයි සුදුසුම කෙනා. ඉතින් ඔයාලත් මම බලාපොරොත්තු වෙන අතන ඔයාලත් හොඳ රිසල්ට් එකක් දායි කියලා දවසක. එහෙම කළා ඔයාලගේ අම්මට තාත්තටයි පාසලටයි ගුරුවරුන්ටයි ආඩම්බරයක් ගෙනේ කියලා. ඉතින් ජය වේවා.